අයිබෝන් බ්‍රීෆ් කේස් ගැන අහලා තිබුණාට මිතුර ඔයා බීෆ් කේස් ගැන අහලා නැහෙනි. $1000ක් වියදම් කරන්න පුළුවන් නම් ඇමරිකාවේ ලාස් වේගාස් වලදී හරක් මස් අන්තර්ගත කරලා තියෙන මේ බීෆ් කේස් එක රස විඳින්න පුළුවන්. මම පුංචි කාලේ නම් ලීගිනි කූරු තිබුණා අලිය ලකුණෙන් එන. දැන් නම් හොයාගන්නත් නැති තරම්. හොයාගත්තොත් කරලා බලන්න මෙන්න තියෙනවා සුපිරිම එක්ස්පෙරිමන්ට් එකක්. මැදට දාන්නේ වතුර බින්දුවක් ලී වලට ජලය ශනික උරා ගන්න නිසා තමයි මේ සෙල්ලම මෙතනදි වෙන්නේ. කපනවා නම් පෙන්වන්නේ නැහැ. හැබැයි මට හොඳටම විශ්වාසයි ඔයා මෙච්චර කාලයකට දැකපු ලොකුම මාබල් කටර් එක මේක කියලා. ඒක එහෙමයි නම් දාන්නකො වීඩියෝ එකටත් ලයික් එකක්. නැට්ට නැත්තම් අනිවාර්යෙන්ම රැවටෙනවනේ පුංචි ළමෙක් කියලා. බොරුද මම කියන්නේ? මෙතන තියෙනවා ෆයිටර් ජෙට් එකක්, ප්‍රයිවට් ජෙට් එකක්, ඇස්ටන් මාටින් කාර් එකක්, ටෙස්ලා කාර් එකක්, ෆෝමියුලා 1 කාර් එකක්, රේසින් බයික් එකක් වගේම තවත් මොකක්ම හරි කාර් එකකුත්. කවුරු දිනයි කියලාද ඔයා හිතන්නේ? එකම එක පාරයි මෙන්න මේ වගේ එකක් try කරේ. දබර කලාන්තේ හැදිලා වමනේ ගිහින් දිනෝ 1000ක් ඉස්සරහ නෝන්ඩි නොවි බේරුනේ නම් 99. උණගස්වල ලපටි උණ මොටෙයියෝ නේද මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ? කාලා තියනවද කොකනට් රයිස්? මේ කොකනට් රයිස් එක හදන්නේ චීනයේ කින්ඩර්ගාර්ටන් එකක දරුවන්ටලු. මේකප් රිමූව් කරන විදිහ නම් ඔයා දැකලා ඇති මීට කලින් ඕනි තරම්. හැබැයි මට හොඳටම විශ්වාසයි මෙන්න මේ වගේ රිමූව් කිරිල්ලක් නම් දැකලා නැතුව ඇති. පුළුවන් නම් කමෙන්ට් කරන්න බලන්න වෙනස්කම් පහක් සාමාන්‍ය බයිසිකලයකුයි මෙන්න මේ බයිසිකලෙයි අතර තියෙන. එහෙම කමෙන්ට් කරන හැම කෙනාටම මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. පාන්දරම ඉන්ස්ට්‍රගෑම් එකේ දැකපු කටට කෙලවුණන දසුනක් තමයි මේක. දන්නවනේ ඉතින් මිස්ටර් පුදුමයා කොහොමත් අන්නාසි වලට පෙරේතයි කියලා. යාළුවනේ මේක නම් මහා අරුම පුදුම ගස් නැගිල්ලක්. හරියට නිකන් අපි පාරේ යනවා වගේ මෙයා මේ ගස් දෙකේ නගින්නේ. බිම ගෑවෙන තරමට දිගට දිගේ වවපු කොණ්ඩ නම් මම ඊට කලිනුත් ඔයාලට පෙන්නලා තියෙනවා. හැබැයි ඒ කළු පාට කොණ්ඩ වගේ නෙමෙයි මේක නම්. මෙච්චර දිග සුදු පාට කොණ්ඩයක් නම් මම මේ දැක්කමයි. නම ඇලීනා. මෙයා යුක්‍රේනියන් මොඩල් කෙනෙක්. පේනවනේ මිනිසුන්ටත් හදන්න හිතෙන දේවල්. මේ ඔයාලා දකින්නේ චීන සාම්ප්‍රදායික ෂැඩෝ පපට් ෂෝ එකක්. මේක එළියට මෙහෙම පෙනුනට තිරෙන් පිටිපස්සේ කතාව වෙනම එකක්. පේනවනේ? ගින්නට එරෙහිව වතුර පලිහක්. ජයන්ට් ගෝල්ඩන් ඕබ්වීවර් කියලා තමයි මේ දැවැන්ත මකුළු විශේෂය නම් හඳුන්වන්නේ. මේ එයාගේ ලන්ච් එක පැක් කරන ගමන්නේ. වින්ටර් එකට විතරක් අපිට දකින්න ලැබෙන ටිකක් දුර්ලභ දර්ශනයක් තමයි මේ. අයිස් වෝල්කැනෝ කියලා තමයි මේක හඳුන්වන්නේ. පොළවෙන් උඩට විදින වතුරනේ මේ වටේට අයිස් බවට පත් වෙලා තියෙන්නේ මෙතනදී. කොහමද බලේ මෙහෙම වෙලා තියෙන්නේ? වයසක ආච්චිලා සීයලට විතරක්ම නෙමෙයි අපිටත් නරක නෑනේ යාළුවෝ ටික සෙට් වෙච්ච වෙලාවට නෑදෑයෝ ටිකක් සෙට් වෙච්ච වෙලාවට මෙන්න මේ වගේ ෆන් ගේම් එකක්. පෙන්නන්නද යක්ෂ බයික් පැදිලා? මෙහෙම පෙනුනට මේක කීප ගුණයක් ස්පීඩ් කරපු වීඩියෝ එකක්. මමත් හිතුවේ මේ ලැබුගින්නක් කියලා. හැබැයි මේ වගා කරන්න කලින් උදුරලා දාපු වේලුණු තනකොළ ටිකකට මෙයාලා හිතාමතාම ගිනි තියලාලු. අද දවසේ ඉන්ටර්නෙට් එකේ මට සෙට් වුණු සුපිරිම ලයිෆ් හැක් එකක් තමයි මේක. පේන්නේ නම් දැල්ලෝ අල්ලන්නම මූදු ගියපු නැවක් වගේ. නූල දිගේ ඉවරයක් නැතුව උඩට එනවා දැල්ලෝ බුරුතු පිටින්.
ඒකත් ඉතින් මාර සිස්ටම් එක හැබැයිනේ. නිශ්චිත අරමුණක් නැතුව නිශ්චිත ප්‍රයෝජනයක් නැතුව නිෂ්පාදනය කරපු දේවලුත් මම ඔයාලට ඉඳලා හිටලා වගේ මගේ වීඩියෝ වල පෙන්නනවා කියලා ඔයා දන්නවා. මෙන්න මේකත් දාගන්නකෝ අන්න ඒ ගොඩටම. කොහොමද මුහුද ප්‍රචණ්ඩ වෙලා තියෙන විදිය? මේ ඉන්දියාවේ කේරළේ. මිනිස්සු එච්චි අපි එකතු වෙලා වැඩක් කරන්න ගියාමත් ඉන්නව නේද? ඔය මුදුනේ ඉන්න දෙන්න වගේ කීප දෙනෙක්. බක පණ්ඩිත වැඩේට උදව්වක් නොවි වැඩේ තවත් අමාරු කරන හාදයෝ කීප දෙනෙක්. මගේ හිතෙත් තියෙන ලොකු ආසාවක් මේක. බැටළුවෙක්ගේ ලොම් කපන වැඩේ. ඒක අවුරුද්දකට යාළුවනේ සමහර බැටළුවන්ගෙන් කපනවලු රාත්තල් 40ක විතර ලොම්. මේක නම් ටිකක් අදහ ගන්නත් බැරි කතන්දරයක්. ඇමරිකාවේ ට්‍රූට් හාන්ස් කියන මේ පුද්ගලයා සම්බන්ධව මෙයා යාළුවනේ පැය 24ක් ඇතුළත උඩ තියෙන ඔය පොල්ලේ එල්ලිලා පුලප්ස් ගහලා තියෙනවා 10001ක්. ඇත්තටම සුපර් හියුමන්ස්ලා කියන්නේ නම් මෙන්න මෙහෙම අයට තමයි. ලෝකේ ශක්තිමත්ම කොරපොතු තියෙන මාළුවා තමයි මේ. පිරලූකෝ කියන ඇරපයිමා විශේෂයට අයිති මාළුවෙක්. කවදා හරි ඔයාගේ ෆෝන් එකකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලා තියෙනවද මෙන්න මේ විදිහේ ගැජට් එකකින්? ටෙම්පර්ඩ් ග්ලාස් ඇප්ලිකේටර් කියලානේ මේක හඳුන්වන්නේ. දැනගෙන හිටියද ඔයා අපි පිහිය මුවහත් කරන්න පාවිච්චි කරන නයිෆ් ෂාප්නර් එකක් වැඩ කරන්නේ මෙන්න මේ විදිහට කියලා? මෙහෙම තිබුණට මේ විදිහට පෙනුනට පැයකට බිත්තර 2000ක් විතර සුද්ධ කරන්න පුළුවන්ලු මේ මැෂින් එකෙන්. බිත්තර 1000 සුද්ධ කරන්න සිද්ධ වෙන වෙලාවල් වලට නම් මේක මරු. පැයට 2000යි කියන්නේ විනාඩියකට පුළුවන් 33ක් විතර නේද? මතකද මෙයා? ගලාපගස් අයිලන්ඩ් වල ජීවත් වෙන පැයක් විතර දිය යට ගිහින් හුස්ම අල්ලන්න පුළුවන් මේ ලිසාඩ් විශේෂය. අර කිවිසුම් යනකොට නහයෙන් ලුණු විසි වෙන්නේ. හරියටම හරි. මේ මැරි ඉන්නේ ගුවානා. මම කිව්වට ඔයා විශ්වාස කරයිද දන්නෙත් නෑ ගයිස්. වසරින් වසර ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ගමන් කරනවා කියලා. ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි අනිත් මහද්වීපත් ගමන් කරනවා. හැබැයි ඕස්ට්‍රේලියානු මහද්වීපයේ වසරකට උතුරු දෙසට සෙන්ටිමීටර් 7ක් විතර ගමන් කරනවා. මේක හඳුන්වන්නේ මහද්වීපික ප්ලාවිතය. එහෙමත් නැත්නම් කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් කියන නමින්. ට්‍රීවිල් එකක යන්න පුළුවන් ගානටත් වැඩියෙන් අරගෙන යන්න පුළුවන් හින්දා හොඳ ගානක් හොයාගන්න පුළුවන් අපිටත් හයර් දුවලා බයික් එකට මෙන්න මේ වගේ ගැජට් එකක් හයි කරගත්තා නම්. හැබැයි ඉතින් මෙහෙම බැලන්ස් එකේ පදින්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙනම් යාළුවනේ මේක තමයි මම අද දවසට මේ වීඩියෝ එක අවසන් කරන්නත් තෝරගත්තේ. ඉතින් මෙන්න මෙතනක් තියෙනවා අර අපේ channel එකේ තාමත් බලන්න බැරි වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් ඒකත් ක්ලික් කරලා බලලා හැමෝම පරිස්සමට ඉන්න. මං එහෙනම් අදට මෙතනින් නැවතුණා. ඔයාලට ජය.